Welcome to my YouTube channel. So අද මම කරන්නේ හරිම short video එකක්. මේ short video එකෙන් මම ඔයාලා මගෙන් අහපු එක question එකකට මම answer කරන්න බලාපොරොත්තු වෙනවා. So the question is manifestation කියන එක ඇත්තද? And මගේ manifestations ආවේ නැහැ. ඇයි මගේ manifestations එන්නේ නැත්තේ කියන එක. අතන මම දන්නවා මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් කිව්වේ නැති වුණාට. So first question එකට answer එක ඔව් manifestation කියන්නේ ඇත්තක් ඒක බොරුවක් නෙමෙයි. It's always real. Manifestation is so real. Second question එක ඔයාගේ manifestation එක ආවේ නැත්තේ ඇයි? මම මෙහෙම කියනවා. මම මේ කියන එක පිළිගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයාගේ manifestation එක ආවේ නැත්නම් ඔයා නිකන් ගොඩක් methods වලට manifest කරලා ඔයා ගොඩක් කල් ඉඳන් manifest කරලා ඔයාට ඒක ලැබුණ නැත්නම් ඒකට මම believe කරන එකම reason එක it's not meant for you කියන එක. Because if there's something අපිට මොකක් හරි දෙයක් අපි කියන්නේ it's meant for me කියලා. ඔයාට I mean if it's meant for you ඒක අනිවාර්යෙන් ඔයාට ලැබෙනවමයි. හරිද? But if it's not meant for you ඒක ඔයාට අයිති දෙයක් නෙමෙයි නම් ඒක ඔයාගේ ජීවිතේ පාත් එකට අයිති දෙයක් නෙමෙයි නම් universe එකෙන් ඒක ඔයාට දෙන්නේ නැහැ for your own good. ඒක කරන්නේ ඔයාගේම හොඳට. As an example මම දැකලා තියෙනවා ගොඩක් අය නිකන් මේ ඔය මට මෙයාව attract කරලා දෙන්න කියලා partners ලගේ නම්ත් එක්ක ඔය cloud manifestation ගොඩක් කරනවා. හරිද? but ඒකේනා තමයි ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට reason එක because universe එක දන්නවා you deserve so much better than that. මේක නෙමෙයි ඔයාට meant වෙලා තියෙන දේ. This is not meant for you. ඔයාට ලැබෙන්න තියෙන දේ මීට වඩා වෙනස් දෙයක් වෙන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට universe එකෙන් ඔයාගේ manifestations ලැබෙන්නේ නැති වෙන්න හේතුව. ඒ කියන්නේ මීට වඩා දෙයක් හරි මීට වඩා වෙනස් දෙයක් හරි තමයි ඔයාගේ path එකට ගැලපෙන්නේ කියන එක තමයි universe එකෙන් ඒක ඔයාලට දෙන sign එකක්. අනිත් එක manifestations වැඩ කරන්න නැති වෙන reason එක ඔයා manifest කරාට අර පොඩ්ඩක් හරි හිත ඇතුලේ හිතනවා මේක වැඩ කරයිද මට මේක ලැබෙයිද අර ඒ වගේ you are questioning it. also ඔයාගේ negative beliefs තියෙනවා. සමහරට එන්නේ නැති වෙයි මේක. ඔය manifest කරා කියලා කාටද හරි ගියා අර ඔය වගේ ඔයාට manifestation ගැන negative beliefs තියෙනවා නම් probably manifestation එක ඇත්ත වෙන්නේ නැහැ. මොකද manifest කරනවා නම් දෙයක් ඒක wholeheartedly නිකන් full potential එක දාලා full open hearted විදියට හොඳටම කරන්න ඕනේ. නැත්නම් අර හිතේ doubt එකක් තියාගෙන මේක එයිද නැද්ද ඒ වගේ හිත manifest කරොත් trust me ඒක එන්නෙම නැහැ. ඒක තමයි second point එක. අනිත් එක සමහර දේවල් තමයි අපි manifest කරා කියලා නිකන් ලැබෙන්නේ නැහැ. As an example if you want good grades or නිකන් ඔය manifestation methods and ඔය journaling scripting whatever sorry මොනවත් කරා කියලා නිකන් grades ලැබෙන්නේ නැහනේ. You have to put effort. like ඔයා ඒක කරේ නැත්නම් ඔයා study කරේ නැත්නම් ඔයා assignments හරියට කරේ නැත්නම් එහෙම කරේ නැත්නම් ඔයා මොන විදිහට manifest කරාත් ඔයාට good grades ගන්න බෑ. example as an also like even body ඔයා නිකන් vision board එකක් හදාගෙන body එකක් දාගෙන මගේ බොඩි එක මෙහෙම වෙන්න කියලා යුනිවර්ස් එකට කිව්වා කියලා ඒක ඇත්ත වෙන්නේ නැහැ. ඔයා ඒකට ඇක්ෂන් ගන්න නැත්නම්. so ගොඩක් වෙලාවට කට්ටිය කරන්නේ ඒක ස්ක්‍රිප්ට් කරලා vision board හදලා manifest කරලා cloud method අර method 369 method 555 method ඔක්කොම කරනවා actions ගන්න නැහැ. ඉතින් කිසිම manifestation එකක් එහෙම මුකුත්ම action එකක් ගන්න නැතුව වෙන්නේ නැහැ. I mean හරියට clear skin එකක් ඕනේ කියලා හිතමුකෝ. clear skin එකක් ඕන නම් you have to at least drink water. එහෙම නැත්නම් water නම් බොරුවක් එක වෙන්නේ නැහනේ. like අඩු ගන්න බෙහෙත්වත් ගන්න නැත්නම් ඔයාට එහෙම clear skin එකක් ඕනේ කියලා නිකන් හිතුවා කියලා එහෙම ලැබෙන්නේ නැහැ. like action එකක් ගන්නම ඕනේ. right? එහෙම මොකක් හරි ලැබෙනවා නම් action මුකුත්ම ගන්න නැතුව it's like your luckiness or something like that. හරිද? third point is third නේද? yeah. there is something called divine timing. ඔයාට ඕන වෙලාවට දේවල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙනවා I mean සමහර දේවල් තියෙනවා. දැන් ඔයා හිතනවා you want a boyfriend. එහෙම හිතන්නකෝ as an example.
ඔයාට මේ වෙලාවේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕනේ. ඔයාට ඕනේ වුණා කියලා එහෙම වෙන්නේ නැහැ. එහෙම එකපාරට එහෙම පාත් වෙන්නේ නැහනේ. ඒකට හැමදේටම වෙලාවක් තියෙනවා කියලා අපි කියන්නේ සිංහලෙන් සමනේ. so ඒ වගේ තමයි හැමදේටම නියමිතුන වෙලාවක් තියෙනවා. ඔයා මොකද මැනිෆෙස්ටේෂන් එකක් කරලා I mean ඔයා මේ හෙට උදේ වෙද්දි මට ලක්ෂ 10ක් හම්බෙන්න කිව්වා කියලා මැනිෆෙස්ට් වෙන්නේ නැහැ. ඒක I mean මොකක් හරි පිනක් තියනවා මැනිෆෙස්ට් වෙයි but divine timing it's very important. ඒක universe එකෙන් ඔයාට set up කරන වෙලාවට තමයි manifestations ලැබෙන්නේ. even love or anything money or whatever you are meant to be ඒක ලැබෙන්නේ divine timing. නැතුව ඔයාට ඕන වෙලාවට නෙමෙයි. ඔයාට ලැබෙන්න ඕන වෙලාවට තමයි ලැබෙන්නේ. right? අනිත් එක ගොඩක් අය කරන දෙයක් පොඩ්ඩක්වත් patient නෑ. අර කොහොම එක තාම නෑනේ, කොහොම manifestation එක තාම නෑනේ කීකේ බල ඉන්නවා. ඉතින් එහෙම බල හිටියා කියලා ඔයාට කලබල වුණා කියලා දෙයනේ universe එකෙන් මේ law of attraction එකට අනුව එහෙම manifestations එහෙම ඔයාට හදිස්සි වුණා කියලා ලැබෙන්නේ නැහැ. අර as I mentioned before divine timing is very important. ඒක මාර වැදගත්. ඒවට අනුව තමයි manifestations ලැබෙන්නේ. ඉතින් ඒ ටික තමයි. ඉතින් ඔයා කන්සිඩර් කරලා බලන්න මම මේ කිව්ව ෆැක්ටර්ස් ටික. ෆස්ට් එක ඔයාට ඇත්තටම මේ දේ මෙන්ට් නැත්නම් ඔයාට ඇත්තටම මේ දේ අයිතියක් නැත්නම් ඔයාට ඒක ලැබෙන්නේ නැහැ. Hard as an example, if you're trying to manifest a guy, specific person කෙනෙක් manifest කරනවා නම් එයා ඔයාට හොඳ නැත්නම් even in future දැන් හොඳයි කියලා ඔයාට පේනවා ඇති but even in future ඔයාට හොඳ නැත්නම් universe එකට එක පේනවා. ඔයාට ඇහෙන්නේ නැති conversations God ඇහෙනවා. ඔයාට ඇහෙන්නේ නැති දේවල් ගොඩක් universe එකට තේරෙනවා. so එයාලා ඒක දන්න නිසා තමයි ඒ specific කෙනාව ඔයාට දෙන්නේ නැත්තේ. නැතුව ඔයාට hurt කරන්නවත් ඔයාව test කරන්නවත් නෙවෙයි. because you're not meant to. You both are not meant to together. so ඔයාට අයිති දේවල් විතරයි ලැබෙන්නේ. එහෙම ඔයාට අයිති නැති එහෙම කොහෙවත් තියෙන ප්‍රශ්න ඔයාගේ ඔළුවට දාන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. if it's meant to be, it always will be yours. අනිත් එක කිව්වා වගේ divine timing and taking action and believing this ගොඩාක් අය කරන දේ තමයි manifest කරලා මෙහෙමයි බොරු කියන්නේ පොඩිවත් hesitation එකක් පොඩිවත් limiting beliefs මුකුත් තියාගන්න බෑ. if you are manifesting you should do it wholeheartedly for God's sake. ඒ කියන්නේ ඒක fullestම කරන්න ඕන නැත්නම් ලැබෙන්නේ නැහැ. මම manifest කරපු හැමදේම වගේ මට ලැබිලා තියෙන්නේ because I did my fullest. ඒ වගේ මමත් try කරලා තියෙනවා නිකන් බොරුවට නෙමෙයි but පොඩ්ඩක් හරියට මේක වෙයිද නැද්ද කියලා අපි හිතලා manifest කරද්දී it really won't happen. so ඒ ටික තමයි ඔයාට වගේ manifestations ලැබෙන්නේ නැත්නම් ඒවට හේතු. so I hope this video helps you guys. so yeah, මේ දේවල් consider කරලා බලන්න. also give a comment. so yeah, thank you for watching. Bye.